නෑ උසමදී ඔන්න අපි දැන් හුලංගලට යන්න ස්ටාර්ට් කරා එනවා පිටවස්සේ නැවිල්ලා ගියා එනක් දන්නේ අන්න අර උඩම තියෙන කන්දේ ගැට්ටට තමයි අපි යන්නේ මේ පාර පොඩ්ඩක් වංගු වැඩි පරිස්සමට එන්න ඕනේ වැස්සත් එක්ක පොඩ්ඩක් ලිස්සන රෝදේ අපි දැන් ඇත්තටම කුරුණෑගල ඉඳලා හුලංගලට යන පාරේ ඉන්නේ. ඉතින් අපිට දැන් ඉස්සරහින් හම්බ වෙන්න තියෙන යටවත්ත අපි දැන් ඉන්නේ යටවත්තේ. ඉතින් මේ තමයි ඉස්සරහින් අපිට හම්බ වෙන්නේ යටවත්ත හන්දිය. මෙතන යටවත්ත හොස්පිටල් එකක් තියෙනවා. මෙතනින් අපිට පොඩි ඔතන හන්දිය වමට දාන්න පාරක් තියෙනවා. එතන අපි ගියා මේ පාරේ. මෙතන මේ හන්දියෙන් අපිට වමට දාලා යද්දී අපිට හම්බෙන්නේ මහවැල රෝඩ් එක. ඉතින් මේ පාරේ අපිට තව කිලෝමීටර 1.5ක් වගේ යන්න තියෙනවා. එතකොට තමයි මේ සෙනගම ජංක්ෂන් එක හම්බෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඊපස්සේ මේන් රෝඩ් එකෙන් ඇවිල්ලා දැන් මේ වගේ අතුරු පාරකට මේ පාරේ යනවා. දැන් මේකේ පාර නම් මේ ලොකු අවුලක් නෑ දැනට. දැන් අපි කිලෝමීටර 1.5ක් විතර මේකට පාර ලොකු අවුලක් නෑ. මේ විදිහට පාර තියෙනවා. සාමාන්‍ය අඩි 12ක වගේ පාරක් තමයි තියෙන්නේ. වාහන දෙකක් මාරු වෙන්න පුළුවන්. මේ වගේ තියෙන එකේ පාර ගැන මේක තමයි අයිඩියා එක. දෙපැත්තේ ගොයන්ගේ වවල පුරු කරලා වගේ අර ගැවි ලයිෆ් එකක් තියෙන්නේ. කියමයි. අපි බලමු ඉස්සරහට කියලා තව ලස්සන දැයි. ටිකක් දුර ආවට පස්සේ පතෝල ඒ වගේ දේවල් වගේ කරලා දෙනවා. කුඹුරු වලට අමතරව පතෝල කරවිල ඒ වගේ දේවල් තියෙනවා. බෝංචි තියෙනවා. ඒ වගේ මේ දේවල් ටිකක් තියෙනවා. අපි දැන් යටවත්තේ ඉඳලා ඇවිල්ලා දැන් මෙන්න මෙතන හුලංගලට යන පාර. මෙතෙන්ට තමයි සෙනගම හන්දිය කියලා කියන්නේ. මෙතනින්ද තව කිලෝමීටර් 3ක් විතර යන්න තියෙනවා අපිට උඩට. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මේ හරියට පරිස්සමට එන්න ඕනේ. වංගු ටිකක් වැඩි. ඒ වගේම මේ උඩින් එන්නේ ගොඩක් දුරට ත්‍රිවිල් වැඩි. ත්‍රිවිල් තමයි එන්නේ. ඉතින් අර මේ ඒ නිසා හරි පරිස්සමට එනකොට එන්න ඕනේ මේ වංගු වලින්. මොකද මේ අනිත් පැත්තෙන් ත්‍රිවිල් එකක් ආවොත් ටිකක් අමාරුයි. පාර නම් කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. අවුලක් නැහැ. මෙතනත් බෝඩ් එකක් ගහලා තියෙනවා හුලංගලට කියලා. හරිම ලේසි පාර හොයාගන්න. ඒකවලදී අර පාර ටිකක් පටුයි. ඒ හින්දා පරිස්සමට එන්න ඕනේ. බලමු ගිහිල්ලා. තව යන්න තියෙනවා මම හිතන්නේ කිලෝමීටර් 4ක් අපිට යන්න තියෙනවා. දැන් තමයි කිලෝමීටර් 2ක් විතර ආවා. මේ හරිය තනි කරම අර කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. යටි තියෙන්නේ. මේ බස්සට මාර සනීපයක් තියෙන ගෙදර ගිහිල්ලා අතගාලා බලන්න ඕනේ තියනවාද කියලා. ඒ තරමට මේ වලවල් වගේ තියෙනවා.
අර ඒවට වැඩි එනකොට උදාර ඊට වඩා මෙන්න මේ වගේ පාරක් තියනවා නම් ටිකක් හරි ෂේප් මේ වැඩි දින අර පාර තමයි තියෙන්නේ මේ ඒක ගැස් වෙනවා වැඩි ගොඩක් සමහරවිට ඩබල් දාලා ඉඳි ටිකක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා ගැස් වෙන එක තියෙනවා ගණිය වෙද්දී නම් පල්ටටම ගැස් වෙනවා බයික් එක මේ කවුලක් නැහැ ෂේප් එක යනවා මාර මේ නෝමල් පාරක තිබ්බනම් මඩ අනම්මනම් තියනනේ ඊට වඩා මේ කොන්ක්‍රීට් එක ෂේප් එකෙන් ගැස් වුණා බඩල හදලනවා ලිස්සන ප්‍රවණතාවය ගොඩක් අඩුයි මේ වංගුවකට සාපේක්ෂව අපි ලබුණා මේ කුරුදු වත්තක් ඊට පස්සේ වටේට තියෙන තේවා ආගා කරලා තියෙනවා පොල් තියෙනවා රඹුටන් එයාගේ දේවල් තමයි මේ හරියේ මේ වගාවක් විදියට දාලා තියෙන්නේ පේන්න නම් අවුලක් නැහැ මේ බාරණ ෂේප් එකේ එන්න පුළුවන් ඉතින් බලමු ඉස්සරහට ගිහලා තව මොනවද තියෙන්නේ කියලා හලෝ අපි දැන් ඉන්නේ හුලංගල ටිකට් කවුන්ටර් එක ගාව මෙතන අපි ටිකට්ස් අරන් උඩට යන්න තියෙන්නේ හරියටම කිලෝමීටර් 3මාරක් වගේදී ටිකට්ස් ගන්න තියෙනවා එතනින් ගන්න තියෙන්නේ කීයදයි ටිකට් එක ටිකට් එක කීයද රුපියල් 100යි එක්කෙනෙක්ට 100යි එක්කෙනෙක්ට රුපියල් 100යි අපි 3 දෙනෙක් යනවා ඒතකොට 300යි බයික් වලට වෙනම ගන්න එහෙම නැහනේ රෑ නතර වෙනවා නම් වෙනම ගන්න හරි රෑ නතර වෙනවා නම් වෙනම ගන්න තියෙනවා ඉන්න තැන් තියෙන්නේ නතර වෙන්න බෑ කැම්ප් මේ අපේ කාන්තන් අයියා නම වැරදි කාන්ත අයියා අන්න නම හරියට කිව්වා මේ අපේ නෙවිල් අයියා එකෙන්ම දන්නවා ඉතින් ඔය කට්ටිය කොහොමත් ඔල්රෙඩි මේ තියෙන අපේ කාන්ත අයියාගේ බයික් එක මේක ඇවිල්ලා WR 200 යක් මේ ඇවිල්ලා අපේ නෙවිල් අයියාගේ XR 250 යක් මේ ඇවිල්ලා මගේ බයික් එක පියාව මේ මෙහෙට කොයිද හුලංගලට යද්දි අපිට කෑමට ගන්න තියෙන මේ ටික විතරයි මේ හරිය වෙන මොකුත්ම නැහැ උඩට යද්දි කඩවල් මොකුත්ම නැහැ කියලා කිව්වා ඒ හින්දා අපි පොඩි ස්නැක් එකක් තමයි ගත්තේ මේ ඔකට්ටියත් එනවා නම් අරන් එන්න කෑම එහෙම නැත්තම් නෑ වඩු ඒකයි වැඩේ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ ඉතින් අපි ටිකට් අරන් මීටර් 500ක් වගේ ආවට පස්සේ අපේ නෙවිල්ලාට පොඩ්ඩක් අමාරු වුණා එන්න මේ හේතුව ඇවිල්ලා පාරේ පට්ටටම ගල් ඒක හරි පරිස්සමට එන්න ඕනේ ඉතින් ඔෆ් රෝඩ් එකක් පදින විදිහට එහෙන් පැද්දොත් නා අවුලන්නේ මම ඊට පස්සේ නෙවිල්ලාගේ බයික් එක ඉස්සරහට දාලා දුන්නා දැන් නෙවිල්ලා ඇත්තටම බයික් එක අරන් ඉතුරු ටික යනවා අපි ෂේප් එක හරි ගහන්න ෆස්ට් එකේම ගන්න ඉස්සරහට මං ගන්නද? ආ හිමිට එන්න පුළුවන් නේ වැඩි. බහින්න පුළුවන්ද ඔයාලට? බලන්න හරියට හිට නැහැ. තපොට පස්සට. හරි. දැන් ගන්න. මන්දිද. හරි දැන්. නැත්නම් නෙවිලා ගන්න පුළුවන් නම් කොහොම ගන්න? ෂේප් ගන්න. අමාරු නම් මං ගන්නම් බෑ මෙතරින් ඉතින් ඉස්සරහට පොඩ්ඩක් අපේ නෙවිල්ලාට යන්න අමාරුයි අතර නෙවිල්ලාට මේ කිසිම බයික් එකට යන්න ලේසි නෑ ඕෆ් රෝඩ් තනිකරම ඕෆ් රෝඩ් එකක් තියෙන ඉතින් මේ ගල් උඩින් මෙහෙම පැන යන්න ඕනේ ඉතින් මේ වගේ බයික් එකකට යන්න අමාරුයි කියන්නේ හිතන්නකෝ මේ ඉන්දියන් බයික් එකක් આવුත් කොහොමද කියලා ඉතින් ඕක තියෙනවා ඒ පරිස්සමට එන්න ඕනේ ගල් උඩින් මේව කරගෙන මේ ෂේප් එකේ එන්න ඕනේ මාවුත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි අර නෙවිල්ලා ඉතින් අපි ෂේප් එකේ නෙවිල්ලාවත් අරගෙන යනවා නේද? නෙවිල්ලාට ටිකක් බහලා එන්න කියලා මම අර යන බයික් එක ඉස්සරහට. ඕක තමයි ඉතින් ප්ලෑන් එක කියලා බලමු. නෑ උසමදී. හරිනේ
බෑනේ. එහෙම. මේ යන් කොහෙන උඩට පොඩ්ඩක් තව චුට්ටක්. නෙවිල්ල කවුද මේ කාන්තයි අදෙන්න බයික් එක ගමුකෝ අපි. තමයි අමාරු වගේ. අනිත් ඒවා මෙන්න මේ වගේ තියෙන්නේ. මේ යන්න පුළුවන් නෙවිලා ගන්න මම පිටිපස්සෙන් අල්ල ගන්නම් බලන්න. ට්‍රයි එක වා රැස්ටේට් එක අතාරින්න මේ. අරන් යන්න. හා. හරි. එන්න මං ගන්න. ඒක මාරු බදලා අල්ලනවා. අපේ වගේ දඟලන්න දෙන්න. මොකුත් නෑ මේ නිකම්ම යනවා. අපේ වගේ දඟලන්න දෙයක් ඇත්තෙම නෑ. ආර දිගට මෙහෙමද? තව කිලෝමීටර් ක්‍රොස් කරලා ඉන්නවා. ඔව්නේ. හොඳම සීන් එක කියන්නේ මේ පාරේ යන්න බෑ. ඒ තරමට ගල් මේ ගල් ඊට පස්සේ කැඩිලා පාර හොඳටම බයික් එකකටවත් යන්න බැරි තරම්. ඉතින් අපේ බයික් දෙකට යන්න පුළුවන් මේ නෙවිල්ලාගේ බයික් එකට යන්න බෑ. යන්න බැරි සීන් එක නෙමෙයි. නෙවිල්ලාට ටිකක් අමාරු මේ බයික් එකේ යන්න. දැන් මේ පයින් ගිහිල්ලා නෙවිල්ලායත් එක්කගෙන බයික් තුනත් අපි හිමීට මාරුවට අරන් යනවා ඉතින්. ඔක තමයි ප්ලෑන් එක. මේ ඔයාලත් එනවනම් හොඳට බලලා ඉන්න. මේ පේනවනේ පාරවල් සම්පූර්ණම ඩැමේජ් වෙලා තියෙන්නේ. මේක ඇත්තටම අර කබරගලටත් වඩා මේ අමාරු මේ පාර. මේ කිලෝමීටර දෙකක් වගේ යන්න ඕනේ මේ පාරේ. ඒක කබරගලටත් වඩා අමාරුයි. ඉතින් අර ඒ හින්දා මේ ඔය කට්ටිය එනවනම් පොඩ්ඩක් බලලා එන්න. ඉතින් ඩබල් ආවොත් නම් එක්කෙනෙක්ට පයි යන්න වෙනවා. හැබැයි බයික් එකේ එනවනම් මේ ටයර් කන්ඩිෂන් ඊට පස්සේ බයික් එකේ තියෙන අනික් හොඳම තත්ත්වෙන් එන්න ඕනේ. මොකද කැඩුනොත් එහෙම මොකුත්ම නැහැ. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කෑම මොකුත්ම නැහැ, වතුර ඒවා මොකුත්ම හරි ගන්න නැහැ. ඉතින් ඒ හින්දා ඔකට ඒවා පල්ලෙන් අරන් එන්න. ඔක තමයි දෙන්න තියෙන අප්ඩේට් එක. කෝඩැල්ලෝ නම් ඉන්න ඇති වෙන්න. කෝඩැල්ලෝ ඉන්න ඇති වෙන්න නෙවිල්ලාගේ කාලා ඉන්න දැන් 10ක් විතර අයින් කරා. මේ අපි බලමු ඉතින් දැන් ගිහින්. බයික් එක තියෙන අතන කාන්තයි ඉන්න. එතන යන්න තියෙනවා. අපි දැන් හරියටම 10යි කාලයි. අපි හරියටම ආවිල්ලා ඉන්නේ උලංගලට. කොහොම හරි ඉතින් අමාරුවෙන් ආවා නෙවිල්ලා තාම ආවේ නේ. ඉතින් මේකට තමයි අපි ආවේ. මාරම ලස්සනයි. අද නම් හැබැයි අපි ඇරෙන්න තව 3 දෙනෙක් වගේ ඉන්නේ. බයික්ස් 3ක් තියෙනවා. මේ ඊයමයි ටිකක් අමාරුයි. හැබැයි අමාරු වගේනේ ආවිල්ලා බලපුවම මාරම ලස්සනක් තියෙන්නේ. දැන් නම් පිටිපස්සේ හොඳට මීදුම වැටලා තියෙන්නේ. ඒ හින්දා මේ ඒනෝ ටිකක් අඩුයි. හැබැයි මීදුම ටිකක් අඩු නම් බලන්න
view එක පෙන්වන්න මාරම ලස්සන view එකක් තියෙන්නේ. යාගේ හුලං කියන්නේ හුලං වල ටීල බලන්න ඕනේ හුලං කොහොමද කියලා. බයයි ඉතින් අර කෙරවලට යන්න මොකද ඒ තරමට පිටිපස්සේ හුලං. ඉතින් මේ මීදුම එනවා. මේ වගේ තියෙනදී මාරම ලස්සනක් තියෙන කියලා රිව කරන්න බෑ. ඒ ලස්සන කොච්චරද කියලා. ඇවිල්ලා බලන්න. ඔය කට්ටියත් මේ අමාරුයි. ගොඩාක් අමාරුයි පාරේ එන්න. ලස්සන දේවල් බලන්න ටිකක් කට්ටක් ගන්න ඕනේ. එතකොට තමයි මේ ලස්සන දැනෙන්නේ. මේ ඇත්තට ලස්සන බලන්න අපි ආවේ කියලා. බලමු ඉතින්. අන්න අර ට්‍රැක්ටරේ තමයි නෙවිල්ලා එන්නේ. හිමින් හිමින්. අපිට සෙට් වුණා ට්‍රැක්ටරයක්. ඒක නැගලා නෙවිල්ලා එනවා. අපි බයික් එක එතන මඟ දාලා ආවේ. මේ ඉන්නේ ඉතින් අපේ කාන්තයියා ඔතනින් උඩ තියෙන පොඩි මේ කන්දක් එතනට යන්න පුළුවන්. අපි ඇත්තටම යන්නේ නැහැ. මොකද හේතුව කුඩල්ලෝ කාලා එපා වෙලා හිටිය අපිට. ඉතින් ඔතෙන්ට ගියත් තවත් කුඩල්ලෝ ඉන්න හින්දා අපි කියන ඉතින් ඔයාලා try කරලා බලන්න ලස්සනයි එතන. ගොඩක් කට්ටිය යනවා. අපිට නෑ යන්න විදියක් නැහැ. ඔය තමයි ඉතින්. ඔන්න දැන් ඉතින් අපි හුලංගල ගිහිල්ලා ආපහු එන ගමන් අපි නැවිල්ලා එක බයික් එක පොඩ්ඩක් එන්න බැරි වුණා නෙවිල්ලායට මේ අර ගල් වැඩි මේ පාරේ. ඉතින් මේ ඒ හින්දා මං කර වැඩේ මේ පාර පොඩ්ඩක් ඩැමේජ් වෙලා තින්න නෙවිල්ලාගේ බයික් එක පිටිපස්සට දැම්මා. මේ ගෙනල්ලා දැන් මගේ බයික් එක උඩ තියෙනවා. දැන් ගිහිල්ලා බයික් එක අරන් ආයෙ මම පල්ලෙහාට එන්න ඕනේ. නෙවිල්ලාගේ පයින් එනවා. ආන්තයි ඉන්න නෙවිල්ලාගේ එනක. ඉතින් ඕක තමයි මේ පාරේ ඉතින් ඔය කට්ටියත් එනවා නම් මේ වගේ දේවල් ඉතින් එක්ස්පෙක්ට් කරන්න වෙනවා. සුන්දර නෑ. හැබැයි විනෝදයි. ඇවිල්ලා බලන්න ඕනේ මාර ලස්සනක් තියෙන්නේ. එන්න ඇවිල්ලා ඔය කට්ටියත් බලන්න ඉතින් මේක තමයි තියෙන්නේ. කට්ටක් තියෙනවා ඉතින් සුන්දර තැන් බලන්න. ඒ කට්ට වගේම තමයි ගිහිල්ලා බලපුවම ජීවිතේ මාරම අත්දැකීමක් ගන්න පුළුවන් හුලංගලාවම බලන්න ඔය කට්ටියත් ඇවිල්ලා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස් කියන්න. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.